හෙලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකත් එක්ක එකතුන ඔයාලා හැමෝම. ඉතින් ඔයාලට කොහොමද? අදත් අහස කළු කරගෙන වහින්න තමයි මේ හදන්නේ. පේනව නේද? අහසේ කළු වලාකුළු තියෙන විදිහ. ඉතින් ඔන්න මීදුමෙනුත් අඩුවක් නැහැ. හැමදාම මීදුම උදේට අපේ මිදුලට මේ විදිහට ලස්සනට ගලාගෙන එනවා. ඉතින් හරිම සීතලයි මේ දවස්. ඉතින් අද වීඩියෝ එකකින් මම ගේන්නේ මගේ වත්තේ තියෙන ලස්සන මල්. ඉතින් ගොඩ දෙනෙක් අහනවා මගේ මේ මල් කොහොමද හදාගත්තේ? ඔයා දාන දේවල් මොනවද? ඒ වගේම මේවා හැමදාම මල් පිපෙන්නේ කොහොමද? කියන දේවල් මගෙන් ගොඩාක් යාළුවෝ අහනවා. ඉතින් පේනව නේද මේ ඩබල් කටුපුල් මල්? ඉතින් ලෝභ නැතුව මල් දෙන ලස්සන පැලයක් තමයි මේ කඩුපුල් කියන්නේ. ඉතින් මේ වර්ගයේ දවල් කඩුපුල් අපිට මේක ලස්සනට හැංගින් පොට් එක හදන්න පුළුවන් පස් මාධ්‍යයක් නැතුව පොල්ලෙලි මාධ්‍යයක. ඉතින් මේ තියෙනවල දන්නවනේ මගේ කෝලියාස් ටික. කෝලියාස් නැත්තම් මේවට අපි කියනවා විල්ලුද කියලා. ඉතින් මේවත් අපේ මිදුල විචිත්‍රවත් කරන ලස්සන විසිතුරු ශාකයක්. ඉතින් මේවා පහසුවෙන් බෝ කරන්න පුළුවන්. නිකම් පස්වල හැදුවත් මේවා ලස්සනටම පිරීලා හැදෙන ලස්සන ගහක්. ඉතින් මේ තියෙන්නේ ගොඩනෙළුම් කියන ගහ. ඉතින් මේකට විශේෂ පොහොරක් ඕනේ නැහැ. ඇත්තටම හොඳ අවුවත් වෙන තැනක හැදුවා නම් ගොඩාක් හොඳයි. මම නම් මේවට දාන්නේ බිත්තර කටුයි තේකුඩු කියන දේවල්. ඉතින් මේවා දාපුවම ලස්සනටම මල් පිපෙනවා මේවයි. බණ්ඩකෝ ඒවා හරියම ලස්සනයි ප්ලාස්ටික් මල් වගේ. මේ තියෙන්නේ විසිතුරු ශාකයක්. මේකේ නමක් නම් මන් දන්නේ නැහැ. මේකේ කොළ පාට එක්කුත් තියෙනවා. අවුවට හොඳට පාට හැදෙන ලස්සන විසිතුරු ශාකයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අවුව තියෙන තැන්වල හදවුවොත් අපිට ලස්සනට මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඩයමන්ඩ් ප්ලාන්ට්. ඩයමන්ඩ් කියලා කියනවා හැමදාමත් මේකේ මල් පිපෙනවා. සමනල්ලු ගෙන්න ගන්න කදිම ගහක් තමයි මේ. පඳුරු ආකාරයෙන් හැදෙනවා. මේ තියෙන්නේ කැන්ඩි කුයින්. මේකෙත් මල් අඩුයි වැස්ස නිසා. නැත්තම් මේකේ මේ කොළ ගානට මල් හැදිලා ලස්සන මල් පිපෙනවා. ඉතින් ඒ වගේම තමයි විසිතුරු පත්‍ර තියෙන ශාකත් අපි එකතු කර ගන්න ඕන ගාඩන් එකකට. මේ තියෙන්නේ ඔය නිකන් අපේ ගෙවල් පැත්තේ පිහිල්ලක් තියෙනවා. ඒ පිහිල්ල ගාව මේ වගේ ගස් ගොඩාක් හැදිලා තියෙනවා. මං ඉතින් ලස්සන නිසා මේ පැලිය අරගෙන ඇවිල්ලා මේ පෝච්චි එක දාලා තියෙන්නේ. ඉතින් මම මේ වැරන්ඩා එක හදපු වීඩියෝ එකේ ඔයාලට පෙන්නුවා මේ පෝච්චි මේ ගහ තියෙනවා. ඉතින් මේ තියෙනෙත් අර ඇග්ලොලෙමා කියන විසිතුරු පත්‍ර සහිත ශාක. ඉතින් මේවත් අපේ ගාඩන් එකට අපි එකතු කරගන්න ඕන. එතකොට තමයි අපේ ගාඩන් එක විචිත්‍රවත් වෙන්නේ. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මම මේ ස්ලැබ් එකේ ඉල්ලලා තියෙන්නේ ඔන්සිඩියම් කියන ඕකිඩ් එක. ඉතින් මේවට නම් මම වතුර ටිකක්වත් දාන්නේ නැහැ. මොකද මේ ස්ලැබ් එකට කොයි වෙලෙවත් නගින්නත් බෑ උස වැඩි. ඉතින් මේවා නිකම්ම මේ පොල් එල්ලක ගැට ගහලා එල්ලලා තියෙන්නේ. මේවයිත් ඉතින් මල් එනවා. එම කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම පොහොරක් නැහැ. ගොඩක් ඕකිඩ් වලට රසායනික පොහොර ඕන. ඉතින් මේවා නිකම්ම හැදෙන වර්ගයක්. ඉතින් ඔයාලා ඕකිඩ් හදන කෙනෙක් නම් ඕකිඩ් try කරන්න මේවා කදිම නිදසුණා. මේ තියෙන්නේ මගේ ඇන්තූරියම්. ඉතින් මෙතන තියෙන එකම වර්ගයක්. මේවට ලලනි කියලාලු කියන්නේ. ඉතින් මම මේ පැල ටික ගෙනාවෙත් ගාඩන් එකේ අවුට්ලට් එකෙන් හරිම සුළු මුදලකට තමයි ගෙනාවේ. මේවත් ලස්සනට හැදෙනවා. ඉතින් ගොඩ දෙනෙක් අහ තිබ්බා මේවට දාන්න පොහොර මොනවද කියලා. මම දාන්නේ කෙසෙල්ලි, බිත්තර කටුයි, තේකුඩු සහ ලුණු පොතු කියන ඒවා. ඒ වගේම මම විශේෂයෙන් හපු කොළ පොඩි කරලා දානවා. ඉතින් මේ විදිහට තමයි මම පැල ටික හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ තවත් ලස්සන ශාකයක්.
ඉතින් පැන්ටාස් කියලා හඳුන්වන මේ ශාකෙත් අපේ මිදුල මලින් පුරවන්ට උදව් වෙන ලස්සන ගහක්. එතකොට මේ තියෙනෙත් මම මේ අවටින්ම හොයාගත්ත පැලයක්. මේකේ හයිබ්‍රිඩ් වර්ගයකුත් තියෙනවා. මේක අර උස්ස යන වර්ගේ. මේකත් හරිම ලස්සනයි. ඉතින් හැමදාම මල් පිපෙන සම්මනල්ලු ඇද්දීගෙන එන ලස්සන මල් ගහක්. ඉතින් මේ නම් ඉතින් කවුරුත් ආස කරන දිය කුණ්ඩලු. මේව නම් හයිබ්‍රිඩ් වර්ග නෙවෙයි. හැබැයි මේවා අපේ වත්තෙන් මං ගලවගෙන ඇවිල්ලා හදාගත්තු දිය කුණ්ඩලු වර්ග. ඉතින් මං කිහිපයක්ම හදලා තියෙනවා. වැස්සට ඒවා හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ගෝල්ඩන් බෙල් කියන කහක්ම කහපාට ලස්සන මලක් කියන වැල් ආකාරයෙන් හැදෙන මල් జాතිය. මේ බන්න බිමටම පාත් වෙලා මේ මල් හරිම ලස්සනයි. ඔය තියෙන දිය කුණ්ඩලු ඉබේම හැදිලා මේ වර්ගය අර උස යන අනිත් වර්ගය අර මල් පොකුරු විදිහට රෝස මලක් වගේන වර්ගය තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් බීජ ටිකක් ඉස්සනම් ආයෙත් අවුරුදු ගානක්ම මේවා හැදෙනවා. ඉතින් අපිට පහසුවේ මිදුලක් හදාගන්න පුළුවන් මල් වර්ග වලට දිය කුණ්ඩලු කදිම උදාහරණයක්. මේ තියෙන්නේ දවල් කුමාරි. ඉතින් මේවයිත් මල් අඩුයි වැස්ස හින්දා මම මේ හදලා තියෙන බේසමක. කලින් වීඩියෝ වල දැකලත් ඇති. මේවත් ඉතින් අපිට පහසුවෙන්ම මිදුලකට එකතු කරගන්න පුළුවන්. නිකම්ම හැදෙන මල් ගස්. මේවට පොහොරක් දෙමිල්ල අත්‍යවශ්‍ය නැහැ. හොඳට අවුව තියනවා නම් වතුර දෙනවා නම් එච්චර ඒ ටික ඇති. ඇත්තටම පොහොරක් කියලා දාන්න ඕනෙම නැති දාන්න. මේ තියෙන්නේ පොප්පි වගේ මලක් කෙන එකක්. මේක මේ වැස්සට පාත් වෙලා පල්ලෙහාට උස්සන්න බෑ මේ ගහ. මේවත් ලස්සනයි. අතු මගින් අපිට පහසුවෙන් බෝ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මං ගාව තියෙන ගොඩාක් මල්. ඉතින් ලොකු වටිනාකමක් නැති මල් මේ අවටින්ම හොයාගත්ත ඒවා තමයි. මෙන්න මේ ගහත් එහෙමයි. අර පිහිල්ල ගාවින් තමයි මං කඩාගෙන ආවේ අතු කෑල්ල. මේක මේ කොළ රතු වෙනවා දලු තෙද්දි. දැන් මේකෙත් කොළ රතු වෙයි. හරිම ලස්සනයි. රතුවට දිස්සෙනවා. ඒ කියන්නේ ගාඩන් එකට කැපිලා පේන මේ වර්ගේ නමක් දන්නේ මන් නම් එකේ මෙන්න මේ තියෙන මගේ ගස් කුණ්ඩලු අර රතු පාටින් හැදෙන. ඉතින් ඒවත් මම එකතු කරලා තියෙනවා. නම් තින් තාරුකා මලුත් හැදිලා තියෙනවා. ඉතින් ඒවත් බීජ පැතිරිලා ඒ තැන්වල ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට පහසුවෙන්ම හදාගන්න පුළුවන් මල් තමයි මේ අටපෙතිය කියන්නේ. අටපෙතිය පැලවල තමගේ මල් ලැබිලා නැහැ. ඔන්න මේකත් එහෙමයි. මේවා මේ වැල්ටෙරෝනියා මේවත් පහසුවෙන් අතු මගින් හදාගන්න පුළුවන්. මං කඩෙන් ගෙන අපු ගහ මැරුණා. හැබැයි මං අතු කැලක් හදලා තිබිලා තමයි මේ ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි. දම් පාටින් දැම්ම වගේ පේනවා. ඉතින් ගෙදරට එන හැමෝම මගේ මිදුල දිහා බලලා ලස්සනයි කියලා තමයි යන්නේ. ඉතින් මේ බණ්ඩක මේ වගේ නිර්මාණ අපේ ගාඩන් එකට එකතු කරාම තියෙන ලස්සන. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් කරන්න. ඉතින් මේවා රිස්ක් එකක් විදිහට ගන්න එපා. විනෝදාංශයක් විදිහට හරි තමන්ගේ මනස සුවපත් වෙන්න මේ දේවල් කරන්න. ප්‍රශ්නවලම හිත ඉන්න ඕනි නෑ. ඉතින් මේ තියෙන්නේ මෙක්සිකන් ෆෙදර් හෙවත් කුපියා කියලා හඳුන්වන පැලේ. මේවා නම් ඉතින් ගම්වල ගොඩාක් තියෙනවා. මේ වර්ගේ හරිම ලස්සනයි. මේවට සමනල්ලු ඇදිලා එනවා. මේකෙත් පාට කිහිපයක් තියෙනවා. රෝස පාටත් සුදුයි දමුයි තියෙනවා. මංගව තියෙන දම් පාට එක. ඉතින් ওই විදිහට තමයි ලස්සන මිදුලක් මං හදාගත්තේ. බලන්නකෝ දැන් මල් වලින් පිරීලා. ඉතින් වැස්ස නිසා මල් ටිකක් අඩුයි. බොගන්විලා වලට පොහොර දාලා කප්පාදු කරලා තින්නේ. දළු දාගෙන එනවා. ඒවයිත් මල් හැදිච්චම තමයි ඉතින් ගාඩන් එක නියම පෙනුම හම්බෙන්නේ. ඉතින් මගේ තනකොළ මේ දවස්වල සවුත් වෙලා මොකද්ද වල් එකක් ඇවිල්ලා උඩින් ඒවා විනාශම වෙලා තියෙන්නේ. මං හිතන් ඉන්න ඕස්ට්‍රේලියන් තනකොළ දාන්න. ඉතින් වැඩ කරන අතරතුරේ මමත් ඉතින් මේ තියෙනෙත් ඔන්සීඩියම් ගහක්. මේක මම මේ පොල්ලෙල්ලා තියලා මේ කරාමු ගහට බැඳලා තියෙන්නේ. දැන් නම් මේ පොල්ලෙල්ලා දිරලා ගිහින් මුල් එක අල්ලන් තියෙන මේ ගහේ පෝෂණي උරාගෙන හැදෙනවා. ඒ ගහ හඳුර. ඉතින් මේකත් මල් දෙනවා. අවුව වුණ හැබැයි මේ ඔන්සීඩියම් වලට. ඔන්න ඉතින් මගේ කැන්ඩියන් ඩාන්සර් මේකෙත් හැමදාම මල් තියෙනවා. තද අවුවට තමයි මේකේ මල් පිපෙන්නේ. මල් කිනිති 6-7ක්ම එකවර හැදෙනවා. හරිම ලස්සන කහ පාටක් තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් ඔයාලත් ගාඩන් එකට මේ මල් එකතු කරගන්න. මේවා සල්ලි වලට ගන්න ඕනේ. පහසුවෙන් අපිට ඕන නම් ඔය ගෙදරකින් ඉල්ල ගන්න උනත් පුළුවන්.
මේ තියෙන ග්‍රවුන්ඩ් ඕකිඩ් මම මේ තාප්පේ ළඟ හදලා තියෙන්නේ. මේකෙත් හැමදාම මල් පිපිලා මේකට නම් පොහොරක් ඇත්තෙම නැහැ. නිකන් වැලි වල හොදාගෙන ගිහින් ඉබේම හැදිච්ච ගහක් මේ මං ගලවලා කොහොම හරි මං අතින් කැඩිච්ච ගහක් හැදිලා මල් දෙනවා හරිම ලස්සනයි. උන්න මං මුලින්ම පෙන්නපු දවල් කඩු පොල් පැලේ කලින් ගත්ත වීඩියෝ එකක් මේ පොහොට්ටු බලන්නකො මේකේ. හරිම ලස්සනයි හරිම සුවඳයි මේවා. මේ දේවල් ඔයාලගේ ගාඩන් එකට එකතු කරගන්නට. ඇත්තටම මේවා තමයි වටින්නේ. කියන්නේ හරිම සුවඳවත් මල්නේ. මේවා දැක්කම හිත පිරෙනවා. ඔන්න ඉතින් මගේ කැනාස්. මගේ ළඟ කැනාස් වර්ග 3ක් විතර තියෙනවා. මේ තව වර්ගයක්. මේකත් ලස්සන එක බයික් කලර් වගේ නිකන් තින් තිහලා වගේ තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපි ගාඩන් එකට මෙන්න මේවත් එකතු කරගන්න ඕන. මොකද අපිට පූජා කරන්න පුළුවන් මල් විදිහට මේවා ගන්න පුළුවන්. මේ ගැට පිච්ච, සමන් පිච්ච කී ඔය හඳුන්වන සුවඳවත් මල් අනිවාර්යෙන් අපේ ගේ ඉස්සරහා හදාගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මල්. මෙන්න මේකට කියන්නේ මැන්ඩෙලා හරි මොකක් හරි නමක්. මට ඒක හරියට මතක නැහැ. ඉතින් මේවත් පහසුවෙන් අතුමගින් බෝ කරගන්න පුළුවන්. ලස්සන මිදි පොකුරක් විදිහට හැදෙන මල් జాතියක්. ඉතින් මේ තියෙන මගේ පීස් ලිලි මම පොන්ඩ් එක ගාව තමයි හදලා තියෙන්නේ. ඔන්න ඉතින් පොන්ඩ් එක සුද්ධ කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න මම පොන්ඩ් එකේ සුද්ධ කරපු විදිය. ඉතින් මගේ වීඩියෝ එක ගැන මොකක්ද හිතෙන්නේ කියලාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්න.